2022 ගානට ඒ බැංකුව සහ බී සමාගම විසින් පහත් සඳහන් දැන්වීම් පළ කර ඇත. ස්ථිර පැන්පත්ම සඳහා 9ක පොලියක් ගෙවනවලු ඒ සමාගම. බී සමාගම කොටසක මිල රුපියල් 25ක් වන අතර වාර්ෂික කොටසකට 1.750ක් බැගින් ලාභාංශ ගෙවයි. කමා සතුව රුපියල් ලක්ෂයක් ඇති අතර මුදලකින් හරි අඩක් ඒ බැංකුවේ ස්ථිර තැන්පතුවක් තැන්පත් කළ අතර ඉතිරි මුදල බී සමාගමේ කොටස් මිලදී ගැනීමට යොදවී වේ. ඔහු වසරක් අවසානයේ බී සමාගමේ ලාභාංශ ලෙස ලබාගෙන කොටසක් රුපියල් 26 බැගින් කොටස් සියල්ල විකුණයි. වසරක් අවසානයේ ඔහුට වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන ආයෝජනයෙන්දයි හේතු සහිතව පෙන්නන්න. එතකොට ඒ බැංකුව 109ක මෙන්න ඒ බැංකුව 109ක පොලියක් ගෙවනවලු. මේ බැංකුව 109ක පොලියක් ගෙවනවා කියලා පෝස්ටර් එක ගහලා දිනවා. ඒකට කමල් දතෝ ඉන්නු ලක්ෂයකින් හරි අඩක්. ඒ කියන්නේ 50000ක් නේ. 50000ක් තැන්පත් මුදල. එතකොට අපිට මේ සුළු පොලියක්නේ. මේ සුළු පොලියක්. කියන්නේ පොලියක් බැංකුවල සුළු පොලියක් යටතේ තමයි තියෙන්නේ. සුළු පොලියක්. වසරක් අවසානයේදී මුළු මුදල වසරක් අවසානයේදී පොලිය තමයි අපිට ආදායම විදිහට ගන්න පුළුවන් මේකනේ. ඒක තමයි දන්නේ නැත්තේ. එතකොට වසරකට පොලිය සමානයි වාර්ෂික පොලිය අනුපාතය සූත්‍රය. වාර්ෂික පොලිය අනුපාතය වැඩි කරනවා තැන්පත් මුදලෙන්. මේකට දැන් ආදේශ කරගන්න තමයි තියෙන්නේ. එතකොට වසරකට පොලිය. එතකොට පොලිය කියන සමානයි වාර්ෂික පොලිය අනුපාතය මෙන්න 109යි. එතකොට තැන්පත් මුදලකෝ මේ තියෙන තැන්පත් මුදල කිය 50000යි. එහෙනම් මේක පොලිය කියන අපිට පා ගන්න පුළුවන්. මේක සුළු කරගත්තා නම් මේක කැපිලා යනවා. එතකොට 4500ක් එනවා. මේ පොලිය තමයි ආදායම වෙන්නේ දැන්. එතකොට ඒ බැංකුවේ රුපියල් 50000ක් ආයෝජනය කරලා අපිට පොලිය ආදායම විදිහට එනවා රුපියල් 4500ක්. එතකොට බී කියන සමාගමට යන බී සමාගමේ කියනවා එක කොටසක් රුපියල් 25යිලු. කොටසක්. හරිද? ඒකේ 50000ක් ආයෝජනය කරනවලු. 50000ක් ආයෝජනය කරනවා. 50000ක් ආයෝජනය කරලා කොටස් මිලදී ගන්නවලු. එතකොට ගන්න කොටස් ගන්න. මිලදී ගන්න කොටස් ගන්න. මිලදීගත් කොටස් ගන්න සමානයි 50000 මේ ආයෝජනය කරන්නේ කොටස් 25යි. එහෙනම් මේක සුළු කරලා ගන්න පුළුවන් කොටස් ගණන. එතකොට 2යි කොටස් 2000යි. මේක සුළු කරගත්තා පස්සේ. එතකොට කොටස් ගණන ඔන්න මිලදී ගන්න කොටස් ගණන. ඒකවල වාර්ෂික ලාභාංශ එකකින් 1.50ක් ලාභාංශ විදිහට දෙනවලු. කන්දරේ දීලා දෙනවා. මේ ලාභාංශ ආදායම. ලාභාංශ එකකින්. හරිද? ලාභාංශය. එතකොට වාර්ෂික ලාභාංශ ආදායම. වාර්ෂික ලාභාංශ තමයි සමානයි එක් කොටසකින් ලාභාංශ සූත්‍රයට යන්න කොටස් එක් කොටසකින් ලාභාංශ සූත්‍රයට යන්න ඊට පස්සේ කොටස් ගණනෙන් එක් කොටසකින් ලාභාංශ කියන්නේ 1.50යි. ඒ වගේ කොටස් ගණන කීයද මෙන්න කොටස් ගණන 2000යි. එහෙනම් මේක සුළු කරගත්තා නම් ලාභාංශ ප්‍රමාණය එනවනේ ලාභාංශ ආදායම. එතකොට මේක සුළු කරගත්ත පස්සේ 3 වරක් 10 කියන්නේ 3000යි. අන්න 3000ක් එනවා වාර්ෂික ලාභාංශ ආදායම. එක අවුරුද්දකින් පස්සේ මෙන්න මේ කොටස් 2000. හරිද? කොටස් 2000 එක කොටසක් 26 ගානේ. විකුණනවලු. එතකොට 25ට තමයි ගත්තේ 26ට විකුණනවා කියලා කියන්නේ විකිණීමෙන් ලද ලාභය. එක කොටසකින් රුපියලක් ලාභයිනේ 25කට අරන් 26කට දෙනවා කියන්නේ එකක් ලාභයිනේ. එකක් ලාභයි. ඒ වගේ කොටස් 2000ක් විකුණනවනේ. එතකොට රුපියල් 2000ක් එන්නේ සිස්ටම් එකෙම රුපියල් 2000ක් තව එයා උපයා ගන්නවා. එතකොට මුළු ආදායම මේ 3000යි මේ 2000යි කියන දෙන්නගේ එකතුවනේ.
මේ 3000යි ලාභාංශ වලින් කොටස් ආයෝජනය කරලා ලාභාංශ ආදායමක් ගත්තා රුපියල් 3000ක. ඒ 3000 අරගෙන පස්සේ තමයි 25ට අරගත්ත එක 26ට විකුණලා කොටස් 2000ක් වුණා රුපියල් 2000කුත් හොයා ගන්නවා. එතකොට මුළු ආදායම කියන මේ 3000යි සහ 2000යි ඔක්කොම 5000ක්. මෙන්න මේ මුළු ආදායම. මුළු ආදායම හොයාගත්තා. දැන් අපිට ඒ කොටසෙන් ඒ සමාගමේ ආයෝජනය කරලා ඒ බැංකුවේ ආයෝජනය කරලා 4500ක් ආවා. ඒ සමාගමේ ආයෝජනය කරලා අපිට ආවා 4500ක්. මෙන්න ඒ සමාගමෙන් 4500යි B සමාගමේ 5000යි. එහෙනම් 4500 විශාලයි 5000 නිසා මෙන්න මේ නිසා වඩා වැඩි ආදායමක් B සමාගමෙන් උපයාගත හැකිය. B සමාගමෙන් උපයාගත හැකිය. ඊට පස්සේ අහනවා දෙවෙනි කොටසක් විදිහට වසරක් අවසානයේදී ඔබට ලැබෙන මුළු ආදායම ආයෝජන කළ මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස. ඒකට ආයෝජන කළ මුළු මුදල ඒකෙන් ආදායම කියන කෙනානේ ප්‍රතිශතයක් විදිහට මේක 100ට කියන එක බලන්න කියන්නේ 100 බලන්න කියන්නේ ප්‍රතිශතයක් විදිහට දෙන්න කියලානේ කියන්නේ. එතකොට ආයෝජන කළ මුදල කීයද? ලක්ෂයක් නේ ආයෝජනය කරේ. මුළු ඔක්කොම 50000 ඒ සමාන 50000යි මේකට 50000යි B සමාගම 50000යි ඔක්කොම ලක්ෂයයි. ඒකට ලක්ෂයෙන් එයා ආදායමක් ගත්තා මේ 5000යි මේ 4500 කියන්නේ 9500ක්. හරිද? 9500ක්. එතකොට මෙන්න මේක සුළු කරගත්තා නම් එන මේකට කියන්නේ සුළු කරගත්තා නම් 9.5ක්. ඒතර ආදායම මෙන්න මෙතන බලන්න ආයෝජන මුළු මුදල ආදායමත් එක්ක දරන අනුපාතය ප්‍රතිශතයක් විදිහට තමයි ගන්න කියලා තියෙන්නේ. ඒතර ආයෝජන මුදල ලක්ෂයයි. ඒතකොට ආදායම මේ 5000යි මේ 4500යි එකකින් 50000 දෙකට බෙදලා ආදායම දෙකක් ගත්තට මේ 50000යි මේ 4500 කියන දෙකම. ඒතර මුළු ආදායම කීයද? 9500යිනේ. මුළු ආදායම කියන්නේ මේ 9500. ආයෝජනය කරා 50000යි ලක්ෂයක්. ලක්ෂ ආයෝජන කරපු එකට ආදායම දරන අනුපාතය ප්‍රතිශතයක් ලෙස ඉදිරියට තමයි අහන්න තියෙන්නේ. එතකොට අනුපාත බෙදීම 1000 කියලා කියන්නේ 9.5යි. ප්‍රතිශතයක් ලෙස. ඒතකොට ප්‍රතිශතයක් ලෙස අහනකොට ඒතකොට ආදායම කොච්චරද? අහලා තියෙන්නේ දෙවෙනි කොටසින් අහනවා මෙන්න මේ වසරක් අවසානයේදී ඕකට ලැබෙන මුළු ආදායම ආයෝජන කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ආයෝජනය කළ මුදල කියලා කියන්නේ ලක්ෂයයි. 50000ක් එක ආයෝජනය කරා තව 50000ක් තව එකක ආයෝජනය කරා. ඒ 50000 දෙකේම ආයෝජනය කරන මුළු මුදල කීයද? ලක්ෂයයි. මෙන්න ලක්ෂය. හරිද? මෙන්න ලක්ෂය. ඊට පස්සේ ආදායම සමාගම් දෙකකින් ආදායම් දෙකක් ගත්තා. 5000ක් ගත්ත එකකින් ගත්තා 4500යි. 9500යි. ඒ කියන්නේ ආදායම ඔක්කොම 9500යි. මේ 5000යි මේ 4500යි 9500යි. ඒක ප්‍රතිශතයක් විදිහට තමයි අහන්නේ. දැන් ආයෝජන කර මුදල ආදායමට දරන අනුපාතය ප්‍රතිශතයක් විදිහට 100ට ඔන්නෝම 100ට කියලා බලන්නේ. මේක සුළු කරගමු. ඒක 100ට මේක සුළු කරගත්තා නම් ප්‍රතිශතයක් විදිහට අපිට කියන්න පුළුවන්. මේකට මේක කැපිලා යනවා. ඒකට මේ දෙකට මේක කැපිලා යනවා. එහෙනම් ප්‍රතිශතයක් විදිහට 9.5ක්. 9.5ක් විදිහට එනවා ප්‍රතිශතයක් ලෙස. දැන් උත්තරේ ගානක් ඉවරයි.